බලාපොරොත්තු වෙන්නේ ෆිසික්ස් සිලබස් එකේ අන්තිම පාඩම වෙන පදාර්ථය හා විකිරණය කියන පාඩම ගැන. එතකොට ඒ පාඩමේ සිලබස් එකේ හැට අපිට කතා කරන් තියෙන මුල්ම දේ තමයි උෂ්ණ වස්තු විකිරණය. ඒත් සාමාන්‍යයෙන් අපිට පාඩම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කතා කරන කියලා හිතපු නිසා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන. එතකොට ඇත්තටම සිලබස් එකේ අපිට කතා කරන්න තියෙන ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන. ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ මොකක්ද? අයින්ස්ටයින් ඒක ලබා දුන්නු විසඳුම මොකක්ද කියන්නේ. ඒ විසඳුමට අයින්ස්ටයින් ආවේ කොහොමද කියන එක කතා කරන්න සිලබස් එකේ ඒ ගැන කතා කරන්න කියලා කියලා නැහැ. එතකොට අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ මොකක්ද? ඒක විසඳුම මොකක්ද කියන එක. එතකොට ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන දේවල් කිහිපයක් තියෙනවා, විශේෂයෙන්ම ආලෝකයේ ලක්ෂණ ගැන. එතකොට ආලෝකයේ අංශුමය හැසිරීම තමයි ඇත්තටම මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය මගින් පෙන්වන්නේ. විශේෂයෙන්ම ආලෝකය උරා ගැනීම නැත්නම් ඇබ්සෝප්ෂන් වලදී හරි ලෝහයකට ආලෝකය පෙන්වන අංශුමය හැසිරීම තමයි අපි මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආලෝකයේ ලක්ෂණ කලින් පාඩම් වල කතා කරලා තියෙනවා. ආලෝකයේ පාඩමේ වගේම දෝලන තරංග පාඩමේ මේ ආලෝකයේ ලක්ෂණ පහක් තියෙනවා. එතකොට වර්තනයේ පරාවර්තන අපිට අර මූලික වශයෙන් කිරණ ආකෘතියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව ලක්ෂණ තුනක් තියෙනවා. විරෝධනය, විවර්තනය, ද්‍රවණය. ඒ කියන්නේ interference, diffraction and polarization. එතකොට මේවා පැහැදිලි කරගන්න පුළුවන් අපිට හරියටම පැහැදිලි කරනවා නම් ආලෝකයේ තරංග ආකෘතිය. හැබැයි ලෙවල් සිලබස් එකේ ආලෝකයේ තරංග ආකෘතිය ගැන කතා කරන්නේ නැති නිසා ඒවා මේ පාඩම් වලදී එච්චර ගැඹුරින් කතා කරන්නේ නැහැ. නමුත් දල වශයෙන් මොකද්ද interference කියන්නේ, මොකද්ද diffraction කියන්නේ, සහ මොකද්ද polarization කියන්නේ කියන එක ගැන අපි කතා කරනවා මේ සිද්ධිය තේරුම් ගන්න පුළුවන් මට්ටම. එතකොට දැන් මෙතන තියෙන විශේෂ දේ තමයි අපි මුදින් නිරීක්ෂණය කරොත් මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන ගැටලුව ගැන අපිට දකින්න පුළුවන් දෙයක් තියෙනවා. ආලෝකය කියන්නේ ආලෝකයෙන් ශක්තිය උරාගන්නේ මේ ඉලෙක්ට්‍රෝන වලින් ආලෝකයේ පැකට් විදියට නැත්නම් අංශු විදියට. එතකොට තවත් ආලෝකයේ තියෙන ලක්ෂණයක් තමයි ආලෝකයේ නිකුත් කිරීමේදී අපි ඉස්සරහට කතා කරන බලාපොරොත්තු වෙන ආලෝකයේ නිකුත් කිරීම නැත්නම් මෙතෙන්දි කතා කරන ආලෝක උරා ගැනීම නැත්නම් ඇබ්සෝප්ෂන් වලදී නැත්නම් විසිරීමේදී ස්කැටරින් වලදී ආලෝකයේ තරංග ලක්ෂණ වලින් බැහැරව ගිහිල්ලා අංශුමය ලක්ෂණ පෙන්වනවා. එතකොට මේ පාඩමේදී අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ආලෝකයේ අංශුමය ලක්ෂණ පෙන්වන අවස්ථාවක්. හැබැයි ආලෝකය ඇබ්සෝබ් කරනකොට නැත්නම් උරා ගන්නකොට පදාර්ථයට. එතකොට අපි මුලින්ම බලමු මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි සැලකුවොත් එහෙම මේ වගේ රූපයක්, ඒ කියන්නේ මේ වගේ සැකසුමක් තමයි apparatus experimental setup එකක් තමයි පාවිච්චි කරන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන පරීක්ෂණය කරද්දී. එතකොට මෙතන තියෙනවා කැතෝඩයක් තියෙනවා, ඇනෝඩයක් තියෙනවා. එතකොට කැතෝඩයට ඍණ ආරෝපණයක් දීලා තියෙනවා, ඇනෝඩයට ධන ආරෝපණයක් දීලා තියෙනවා. එතකොට දැන් මේ ලෝහයක් නෙමෙයි කැතෝඩය කියන්නේ. එතකොට මොකද්ද කරන්නේ අපි දැන් මේ වගේ රික්ත නලයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ වගේ රික්ත නලයක් තමයි පාවිච්චි. මෙන්න මේකේ හරස්කඩක් තමයි මෙතන අඳලා තියෙන්නේ. එතකොට අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකක් හරි සංකේතයක් තියෙන. හිතමුකෝ අපි දම් පාට කියලා. දම් පාට ආලෝකය මෙන්න මේ ආලෝකය පත්ත කරනවා
කැතෝඩය මතට. කැතෝඩය ඍණාරෝපිතයි. එතකොට මොකක්ද වෙන්නේ අපිට බලන්න පුළුවන් දැන් අපි බැටරියක් දාලා විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරලා තියෙන්නේ. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයේදී ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන්නේ ධන පැත්තට. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන පැත්තට නෙවෙයි ඊට විරුද්ධ පැත්තට. එතකොට දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? කැතෝඩය ඍණාරෝපිතයි, ඇනෝඩය ධනාරෝපිතයි. එතකොට කැතෝඩේ ඉඳන් ඇනෝඩයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී මේවට යම් කිසි චාලක ශක්තියක් තියෙනවා. ඊට අමතරව දැන් මේ ඉලෙක්ට්‍රෝන මේ ලෝහයේ තියෙනකොට ඒවා අතර බන්ධන ශක්තියක් තියෙනවානේ. අන්නේ බන්ධන ශක්තියට වඩා වැඩි ශක්තියක් මේ ආලෝකයෙන් ලැබෙන්න ඕනේ. එතකොට ඒ ශක්තිය ලැබුණොත් එහෙම එතනින් එහාට ඉලෙක්ට්‍රෝනය ඉජෙක්ට් වෙලා මේ මිඩල් සර්ෆස් එකේ එයා ගමන් කරනවා ධනාරෝපිත ඇනෝඩය පැත්තට. ඒතකොට ඒක තමයි අපිට මෙතෙන්දී ප්‍රධාන වශයෙන් දකින්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නිසා ප්‍රකාශ ධාරාවක්, ඒ කියන්නේ මෙන්න මේ I කියන ප්‍රකාශ ධාරාවක් හට ගන්නවා පරිපථය තුල. ඒතකොට අපිට මේ පරිපථය තුලින් ඒ ධාරාව මැනගෙන අපේ අදහසක් ගන්න පුළුවන් මේ පරිපථයේ අපි මේකේ පතනය කරන ආලෝකය නිසා ඉලෙක්ට්‍රෝන නිකුත් වුණාද, ඒ නිකුත් වූ ඉලෙක්ට්‍රෝන කොච්චරද, ඊට අමතරව මේ නිකුත් වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොච්චරද, ඒ අදහසක් ගන්න පුළුවන් ප්‍රකාශ ධාරාව මැනගෙන. ඊට අමතරව අපිට මෙතන විභවාන්තරය වෙනස් කරන්න පුළුවන්. මේ බැටරිය සවි කරලා තියෙන මේ විචාල ප්‍රතිරෝධය වෙනස් කරලා අපිට විභවාන්තරය වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපිට දැන් මෙතන නිකුත් වෙන ඉලෙක්ට්‍රෝනයක් හිතන්නකෝ ලෝහ පෘෂ්ඨය මතට පතනය වෙන ආලෝක තරංග නිසා මේක නිකුත් වෙන්නේ. ඒ කියන්නේ ආලෝකයෙන් යම් කිසි ශක්තියක් උරාගෙන එතනින් ඒ ශක්තිය ලැබුණු ඉලෙක්ට්‍රෝනය ගමන් කරනවා ඇනෝඩේ දිශාවට. එතකොට මේ ඇනෝඩේ යම් කිසි චාලක ශක්තියක් තියෙනවා. අන්නේ චාලක ශක්තිය මැනගන්න අපිට මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකට අපිට පුළුවන් කරන්න මෙන්න මේ බැටරි එක නැත්තම් මේ දාදී විභවාන්තරය දිශාව මාරු කරනවා. අන්න ඒ විදිහට කරපු පරිපථය තමයි මේ තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන ඇනෝඩයට ආසන්න නොවන ආකාරයට විභවාන්තරය වෙනස් කරලා හදාගන්න. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය කොච්චරද කියලා. කියන්නේ උපරිම චාලක ශක්තිය සමාන වෙන්න ඕන මෙන්න මේ අගයට. එතකොට අපි මේ VS කියන්නේ නැවතුම් විභවය කියන එක. නැවතුම් විභවය කියන එක තමයි VS කියන්නේ. එතකොට Kmax කියන එකේ විශාලත්වය සමාන වෙන්න ඕන EVS කියන අගයට. එතකොට මේක තමයි අපි ප්‍රධාන වශයෙන් ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී කරන පරීක්ෂණය දැනගන්න ඕන දේවල්. දැන් අපි බලන්න ඕන අපි කතා කරන්නේ ආලෝකයේ තරංග ආකෘතියකින්. එතකොට තරංග ආකෘතියෙන් කියන විදිහට අපි බලන්න ඕන මොනවද තරංග ආකෘතියෙන් කියන ප්‍රෙඩික්ෂන්ස් නැත්නම් තරංග ආකෘතියෙන් දෙන පුරෝගතන මොනවද කියලා. එතකොට තරංග ආකෘතියෙන් කියන පළවෙනි පුරෝගතනය තමයි මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ආලෝක තරංගයක ශක්තිය රඳා පවතින්නේ ඒ තරංගයේ විස්තාරය මත. ඒ කියන්නේ විස්තාරය කියන්නේ ඒ තරංගයේ තීව්‍රතාවය මත තමයි ශක්තිය රඳා පවතින්නේ. එතකොට තීව්‍රතාවය නැත්නම් ඉන්ටෙන්සිටි එක වැඩි නම් ප්‍රකාශ ධාරාව වැඩි වෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් අපි හිතන විදිහනේ. මේ පෞරාණික භෞතික විද්‍යාව. එතකොට ඒක තමයි පළවෙනි පුරෝගතනය.
දෙවෙනි එක තමයි දැන් අපි හිතමුකෝ ආලෝක ප්‍රභවය අපේ දුර්වලයි කියලා. ඒ කියන්නේ තීව්‍රතාවය නැත්නම් ඉන්ටෙන්සිටි එක අඩුයි කියලා. එතකොට ඒ වගේ ප්‍රභවයකින් අර ඉලෙක්ට්‍රෝන නිකුත් කරගන්න ඉලෙක්ට්‍රෝන වලට ඒ ශක්තිය උරා ගන්න යම්කිසි කාලයක් ගතවන නිසා අපි ඒ වගේ ප්‍රභවයක් පාවිච්චි කරොත් එහෙම ප්‍රකාශ ධාරාවක් ඇතිවීමට යම්කිසි කාල පමාවක් නැත්තම් ටයිම් ඩිලේ එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි දෙවෙනි පුරෝගතිය. තුන්වෙනි එක තමයි තීව්‍රතාවය නැත්තම් ඉන්ටෙන්සිටි එක වැඩි වුණොත් නැවතුම් විභවය නැත්තම් අපේ VS කියන එකත් වැඩි වෙනවා. ඒ කියන්නේ එකෙන් කියන දේ තමයි තීව්‍රතාවය වැඩි වුණොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් නිකුත් වුණාට පස්සේ එයාට තියෙන චාලක ශක්තිය වැඩි. ඒ චාලක ශක්තිය වැඩි වුණොත් එහෙම අපිට එයාව නවත්තන්න යොදන්න ඕන විභවාන්තරයත් වැඩි වෙනවා. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ නැවතුම් විභවය සංඛ්‍යාතය ආලෝක තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතින්නේ නැහැ. ඒක රඳා පවතින්නේ ආලෝක තරංගයේ තීව්‍රතාවය මත. ඕක තමයි ඒ කාලේ 1800 ගණන් වල තිබ්බ තරංග ආකෘතිය. නැත්තම් අපි කියනවා ඊට අමතරව එහාට ගිහිල්ලා අපි කියනවා මැක්ස්වෙල්ගේ නියමයන් මත පදනම් වෙලා ලබා දෙන්න පුළුවන් පුරෝගත. හැබැයි